හෙලෝ හයි හයි කොහොම හොඳයි සතුටින් හොඳයි මොකද වොයිස් ඩීප් කරලා කතා දැන් මේ පොඩ මේ දවස්වල වෙනස්ලා වෙනස්ලා ඉන්නේ වෙනස්ලා ඉන්නේ කොළ වැඩ කරන මාන්සි එක්සෑම් ඉවරලා එහෙනම් අපි යන්නේ වීඩියෝ අපි යන් එන අද වීඩියෝ බලන්න හරිම සතුටුයි ලස්සන වීඩියෝ ටිකක් කියලා තියෙනවා අපි යන් බලන්න මෙහෙමයි ඇත්තටම මට සතුටුයි ඇයි අහන්න මට සතුටුයි ඒ සතුට මං ඇත්තටම මචං එහෙම මචං අපි උදේ පටන්ට කියන්න ඕනේ ඒ සතුට එහෙම නිකන් අර ආදරණීය විදිහට වීඩියෝ එකක් දැකෙද්දි බලපන් මොකක් හරි කපල් එකක් වගේ පේනවා නේ බ්ලර් වෙලා තියෙන අපි කෙල්ලෙක් කොල්ලෙට තුරුල් වෙලා ඒක බ්ලර් වෙලා ලස්සන අපි බලමු කොල්ලෙක් බං ඉන්නේ මේක මිස්ටේක් එකක් ඈ මේ જાතිය කන්ටෙන්ට් වලට රියැක්ට් කරන එක නතර කරලා තියෙනවා සතුටු නෑ අපිට හරි දුකයි අපිට වේදනාවක් නම් මේ එයාලා එහෙම අතරේ කරාට මෙහෙම අවුලක් නෑ අපි තීරණය කරලා තියෙනවා මේ වගේ වීඩියෝ ගන්න නෑ ඔව් අපි ගන්න නෑ කියලා තීරණය කරලා තියෙනවා එයාලා ඉන්නවා නම් ඉදී අපිට වැඩක් නෑ අපි එහෙම හිතලාදී ආයෙ දාන්න එපා මේ වගේ ඒවා එයාලටත් අමාරුයි අපිටත් අමාරුයි අන්කම්ෆර්ටබල් එහෙම ඕනේ අපි ඊළඟ වීඩියෝ ආදරේ කියන විශ්වීය දෙයක් වුණාට ඔච්චර විශ්වීය වෙන්න ඕනේ නැහැ. එච්චරටම යුනිවර්සල් වෙන්න ඕනේ නැහැ. ඒක යුනිවර්සල් තමයි. ඔය මට්ටමට ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ. මෙන්න තියෙනවා මචං. ඒකත් ලස්සනයි. හරිද? ඒක කොල්ලෙක් ඉන්නවා. හොඳට කන්ෆර්ම් කරගන්න කෙල්ලක කොල්ලෙකු ඉන්නේ. කෙල්ලෙක් වෙන්න ඇදනේ මචං. ඔය ටයිප් ඔය උස කියන්නේ ඔහොම කියන්නේ කෙල්ලෙක්. තාම ඔය ට්‍රැක් ගතියකුත් තියෙනවා. අබ් බලන්න. ආයෙ කොල්ල දෙන්න ඉන්න බා. මොකක්ද ඒක තේරුම? මම ඕකේ මේ ලොකු කට්ටිය කරන එකක් දැකලා තියෙනවා. එම්ප්ලොයි ඔෆිස් බොස් කොහොමද කරනවා කවුරුත් නැහැ. ඔයාලා සතුටින් අපිත් සතුටින්. අපි ඊළඟ වීඩියෝ මේ මේවා වැඩි හිතන්න ඕනේ ට්‍රැක් අපයි නෑ අපි ඊළඟ වීඩියෝ නිදා ගන්නවා කියලා ගියපු බෝයි පෙන් 9:55 වෙද්දි බාර් එක පැත්තට යාළුවෙකුත් දාගෙන විදුලි වේගය යනවා දැක්කම ඇයි මේකනේ ඔය එහෙම පොඩියට බඩු නෑ පිස්සුද ඒ යන්නේ බාර් එකේ අයියට කඩේ වහ ගන්න බෑනේ අර රෝල ඩෝ එක පාරට අදින්න බෑනේ ඒක එල්ලෙන්නේ නැහැ වේගෙන් 9:58ට වේගෙන් ගිහලා අයියෙන් දුවගෙන ගිහලා අර දොරේ එල්ලෙනවා දොර පහළට පාත් වෙනවා හොඳයි හරි ගත්තට ඒකනේ මේ කොල්ලන්ට කරගෙන තවම හරි ඔයා කියන්නේ තමයි සිල් කේස්ලු කොහොමද සිල් කේස් වෙන්නේ අපි බලමු හෙලෝ මේ මගේ ෆොටෝ දාපුවම් Facebook එකේ මට සිල් ගන්න දෙන්නලු. හරි එයාලට අමාරුවක් තියෙනවා නම් එයාට එන්න කියන්න මාත් එක්ක සිල් ගන්න යන්න. මොකද මගේ වයස තාම ගිහිල්ලා නැහැ අපේ ගමේ සිල් ගන්න. මට තනියෙන් යන්න බයයි. එයාට එන්න කියන්න මාත් එක්ක සිල් ගන්න. ඇත්ත. එක්කනේ සිල් ගන්න යන්න. තාම. බයයි. එහෙම ඔයාටත් හිතනවාද ඔයාටත් ඉන්නවා කියලා යාළුවෝ ටිකක් සිල් ගන්න යන්න ඕන. මෙන්ෂන් කරන්න. මේ දැක්කනේ. මේ අක්කත් එක්ක සිල් ගන්න යන්න. ඔව්. ඒ අක්කත් එක්ක සිල් ගන්න ඇත්තට. එහෙම ශ්‍රද්ධාවෙන් සිල් ගන්න මට මේ කැස්සත් එක්ක එනවා මට ඒක නතර කරන් ඉන්න ඕන. හරිද? Facebook එකේ ෆොටෝ දාන්න දෙන්න. පිස්සු නටන්න එපා. මිනිස්සුන් එහෙම ශ්‍රද්ධාවන්ත මිනිස්සු. අපි යන් ඊළඟ අපි යන් ඊළඟ වීඩියෝ එකට මොකුත් කියන්න එපා. මොකුත් බයිනෝ එහෙම නෙමෙයි. අපි යමු. බල්ලෙක් වුණත් කමක් නැහැ වැඩේ වෙනවනේ. බලමු.
මොකක්ද බං ඊමන් බැලුවේ? මොනාද මේ අද තියෙන්නේ? කෙල්ලෝ බල්ලෝ එක්ක ඇන්ටිලා ෆේස්බුක් එකේ සිල් ගන්න යන්න කතා කරනවා. ඈ කොල්ලු නැතිලා කොල්ලෝ ලව් කරනවා. කොල්ලෝ ලව් කරන්නේ කෙල්ලෝ බල්ලෝ එක්ක ලව් කරනවා. මොකක්ද මේ සමාජෙට වෙලා තියෙන්නේ? මේ හිස්තු නරන්න එපා ඈ. අපි යන් ඉඳන් වීඩියෝ එක. ඇබ්සන්ට් නැහැ ඒක බලන්න. බලමු. මගේ නම දීමා. දිමා. දැනටමත් දකින්න නැති. හසා මල්ලි මට චැලෙන්ජ් කරලා තියෙනවා. හසා මොනවද කියන්නේ? මමත් වල චැලෙන්ජ් එකක් දෙන්න. පුළුවන් නම් සතියක් ඇතුළත මගේ කවුන්ට් එකේ තියෙන ලයික් ගාන පන්නලා පෙන්නන්න. හසා මල්ලි මට ලයික් නෙමෙයි ෆලෝස් ලයි වැදගත්. ඒත් ඔයා මට දීපු චැලෙන්ජ් එක එකෙන්ම බාර ගන්නවා. මේ සතිය ඇතුළත ලෝවෙත් ඔයාගේ ලයික් ගාන බහු කරනවාමයි. මේක මාර ගැන්නේ මේක ට්‍රාන්සිෂන්ස් එක මෙහෙම දාලා මරුනේ අසාවයි දිමාවයි දන්නවනම් අපිට කියන්නේ අපිට කියන්න ඔයාලා බලන්න ගිහිල්ලා ඒ වෝ එකට ඔයාලට පාටිසිපේට් වෙන්න පුළුවන් විදියක් තියෙනවා නම් සහයෝගය දෙන්නේ පුළුවන් දෙයකට ඔව් ලයික් කරන්න මේවා කරන්න මෙහෙමයි අපිත් චැලෙන්ජ් එකක් දෙනවා චැලෙන්ජ් එකක් දෙනවා අසාවලට දිමාවලට දෙන්නට හරි පුළුවන් නම් එන්න ඇවිල්ලා අපිත් එක්ක හැප්පෙන්න සති දෙකක් සතියක් කියලා කිව්වා ඔයගොල්ලෝ සතියක් නේ අපි ඔයාලට මාසයක් මාස දෙකක් දෙනවා ඔව් මාස දෙකක් දෙනවා මාස දෙකක් දෙනවා ඔයාලා ඇවිල්ලා අපේ ෆලෝවර්ස්ලා නම් ෆලෝවර්ස්ලා ලයික් කැමති එකක් වැඩි කරගන්න එකක් වැඩි කර අපිට සතුටුයි ඒ දෙකෙන් කැමති එකක් වැඩි කරගන්න අපි යුද්ධ ප්‍රකාශ කරන්නේ අපිට සතුටුයි ආඩම්බර කොල්ලෙන් මැච් එකක් ගන්න අයියෝ ඒ මේක මොටිවේෂන් එකක් කරගෙන chance එකක් කරගෙන ඔයාලා ගේනවා දැන් ඔයාලත් බලනවා නම් ගිහින් බලන්න අපිත් දැන් ලක්ෂයට කිට්ටුයි ලක්ෂයට කරන්න ඉක්ුණේ ඔව් ලක්ෂෙත් එක්ක පොඩි තෑගි ටිකක් එන්න තියෙනවා ලක්ෂයට ලොකු තෑග්ගක් දෙන්නේ පොඩිය දාන්න ලක්ෂයට පොඩියක් දාන්න යන්නේ දානවා පොඩියක් තෑගි හල්හත් හල්හත් බෙදනවා ලක්ෂයට ඉවසලා ඉන්න සිරා කියන්නේ ලක්ෂයට ලොකු වැඩක් වෙනවා අනිවාර්යෙන් මේ අපි යන්කෝ ඉන්න වීඩියෝ එකට වැඩි ඒවා ඕනේ අපි එඩියර 60,000 ඉඳලා දෙන්න යනවා එහෙම ඕනේ පොඩ ගන්න ලක්ෂෙන් දෙන්න ලක්ෂෙන් දෙන්නේ නොයිදුල් තොල්පෙති අතර මං ගන්නගේ නොයිදුල් තොල්පෙති අතුරින් උදුරාගෙන සිනා මේ ඔයා එක්ස් එක සෙක්ස් කරලම නැත්නී ඇයි වයි මේ චිල් ගයිස්ලා කවදාවත් මේ වගේ ප්‍රශ්න අහන්නේ නැහැ පාස් ඩසන්ට් මැටර් මචං හරි අපි බලමු එහෙමයි කියන්නේ හිත හදාගන්න බොයිෆ්‍රෙන්ඩ්ස් මට කලින් ලව් තිබිලා තියෙනවා මම එයාට එක්ක සෙක්ස් කරලා නැහැ එයාට මේවයි මල්ලිය තියෙනවා ඒවා ලිප් කිස් කරලා තියෙනවා බුබ්ස් අරලා තියෙනවා කුසි අත ගාලා තියෙනවා ලික් කරලා තියෙනවා නොයිඳුල් තුල් ලික් කරලා තියෙනවා කියලා තේරුණාට මේක බලපක්කෝ අඩු ආයෙක පොඩ බලමු මට කලින් ලව් තිබිලා තියෙනවා මම එයාට එක්ක සෙක්ස් කරලා නැහැ එයාට මේවයි මල්ලිය තියෙනවා ඒවා ලිප් කිස් කරලා තියෙනවා බුබ්ස් අරලා තියෙනවා කුසි අත ගාලා තියෙනවා ලික් කරලා තියෙනවා නොයිඳුල් කියනවා මගේ මේක පෙති අතරින් උදුරාගෙන මේක මචං ක්‍රීම්ස් කියලා මේක තිබ්බොත් මචං ක්‍රීම් ක්‍රීම් මචං පැරාමීටර්ස් කඩාගෙන යන කෙලින් ඒක හරියට අර කොත්මලේ කිරි පැකට්ටේ තියෙන රහි මේව දාන්න බටේ දාන්න තියෙන බටේ දාන්න නැතුව කපලා කිරිය කරගෙන වැඩක් නෑ මචං ඔයා එහෙම දාර්ශනික කෑල්ලක් කිව්වේ ඒකට වැඩක් නෑ ඒ බාර තියෙන බා කොත්මලේ පැකට්ටේ ඒක අස්තර දාගන්න බෑ බටේ දාන්න පැකට් එක කපලා අරන් වෙනවා ඒක තමයි වෙලා ගියේ ඕක තමයි ඕකයි ප්‍රශ්නේ හරිද past doesn't matter පාස් but history matters matters හරි මචං උඹට ක්ලියර් ප්‍රසන්ට් එකක් තියෙනවා නම් හරිද උඹට නිකන් එහෙම අවුල් ගිය පාස්ට් එකක් තියෙනවා තියෙන්න ඕනේ නැහැ මේ අපි එහෙම කියන්නේ හරිද අපිට අදාළ නැහැ ඔයාලා ලව් කරන්න අපි නිකන් මේ කියනවා අපි නිකන් කියනවා 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 එහෙම නඩු නම් කරගන්න එපා ගොල්ලෝනේ අම්මෝ ඊට පස්සේ අන්තිමට ඔයාලට වෙන්නේ අර එයා කියපු බොයි ෆ්‍රෙන්ඩ්ස්ලාගේ ගණේට ඇත්ත
එහෙම වෙන්න එපා. චිල් ගායි කෙනෙක් නම් චිල් ගායි කෙනෙක් වෙන්න. හරි. චිල් ගර්ල් කෙනෙක් නම් චිල් ගර්ල්. චිල් ගර්ල් කෙනෙක් වෙන්න කොල්ලෙක් වාගන්න, කෙල්ලෙක් වාගන්න, සිරා කරන්න, ඩීසන්ට් වෙන්න ගේමක් ගහන්න. අපි යනවා ඊළඟ වීඩියෝ එකට. අර එච්චරයි. එච්චරයි. Me taking my girlfriend out for dinner and my wife's best friend passes by. මයකක් කියන්නේ මේක හරි වැදගත් හරි මේක මචං මේ කියන්නේ මේක මචං අර යුනිවර්සල් ට්‍රූත් එක. ඔය වයිෆ්ලට මචං ඕක ප්‍රශ්නයක් නෑ. ඒ වයිෆ්ලට ඕක ගානක් නෑ දන්නේ. වයිෆ්ලගේ යාළුවෝ Best friend ලා බෙස්ට් ෆ්‍රෙන්ඩ් එයාලා කෙලින්ම අර අන්ඩර්කවර් ඒජන්ට්. ඔව්. හරි මොකුත් නෑ මචං අර මෙහෙම ඔළුවේ ඉන්න ඔකුණගෙන හොයාගෙන යන්නේ. ෆයිල් ටික අර මෙහෙම හරි හරි සතුටුයි ඈ. you know nothing jones කියලා තමයි ඔව් අපි ඉතින්. හරිද? අපි මේ පර්සනල් දේවල් ඔව්. ගන්න වැඩි නේ. ඕනේ අපි යන්නේ අපි අනවශ්‍ය ප්‍රශ්න වල බෑනේ කරන්න සුදු නෝන හොඳයි ආදරයෙන් ඉන්න කපල්ස් වලට මුකුත් කියන්න එපා. අපි යන්නේ ඊළඟ වීඩියෝ එකට මේමයිදී නෑ අපි යන්නේ දැන් නෑ කවදාද දවසක උඹේ සෙට් එකත් උම ගෑවොත් එපා කියන්න බෑ. ඉන්දෝර මුකුත් නොකිය අපි යන්න. එපා කියන්න බෑ මන් දන්නවා යට එක එපා කියන්නේ නෑ ඔයා. ඔයා අතෙන්ට මොනා කිව්වත් ඔය මෙතෙන්ට මුකුත් කියන්න එපා හරිද? ඔබට වාර ගැටයක් දෙන්න නෑ ඔයා අතෙන්ට ඕන එකක් දෙන්න ඒ වුණාට මෙතෙන්ට දෙන්න එපා. මාර ගැටයක් දැන්න එතන කියලා අපේ තියාගන්න අපි යමුකෝ ඔයා ඔය සෙල්ලම දැන් ගත්තෙන් වල කරනවා අපි යමුකෝ ලාස්ට් මොකයි ගුලි කාලා පන්තියන්න එපාලු අම්මට බලමු මේ ගුලි කාලා කවුද පන්තියන්න ගුලි කාලා රියැක්ට් කරන්න එපා ගුලි කාලා පන්තියන්න මේ සිරාවට කියන්නේ බං මේ අර අපි ගුලි කාලා hina වෙනව නෙමෙයි එහෙනම් ඇත්තටම අපි hina වෙනවා වෛරල් කරන්නේ ඒක වෙනම කතාවක් කියලා වෙනම තැන් වල කතා අපි කරා ඇත්තටම hina වෙනවා සමහරවල් සමහරවල් බොරුවට hina වෙනවා බොරුවට hina කුචි කවගෙන hina වෙනවා උඹලා සෙට් වෙන්නේ වීඩියෝ උඹට පස්සේ ඉතින් ඒවා උඹලා පෙන්නන්න එපා කොහොම හරි ඒවා වෛරල් කරන්න බෑ ඒකනේ අපේ රස්සාව මේ පිටිපස්සේ පොඩ්කාස්ට් එකක් තියෙනවා ඒක කතා කරන ඉස්සරහට මේ ඉතින් ගුලි කාලා පන්තියන්න එපා බලමු උගේ කොන්ෆිඩන්ස් එක මරුවේ මචන් මේ කොල්ලට නම් මචන් එක්ස්ල මචන් මූට hina වෙන්න එපා මචන් hina කියන්නේ ඒ කියන්නේ උට hina වුණා නෙමෙයි උගේ ටැලන්ට් එකට මම උට hina කියන්නේ මල්ලි මචන් උඹ මේක බලන හරි ඔව් මල්ලි මචන් උඹ මේක බලනවා උඹට කියන ලේසි පහසු ගටක් නෙමෙයි බං හරිද ඔබ මම හරි කන්ටෙන්ට් එකක් කරනවා නම් ඩාන්සින් පර්ෆෝමන්ස් එකක් කරනවා අපි ෆ්‍රී ප්‍රොමෝෂන් එකක් උඹ ඔය ඌක දිගට මචන් ඔහොම කැමරාවක් තියාන ඔහොම නටපන් උඹ වයිරල් ඔව් ඒක මරු උඹට මචන් උඹට වෙනම මැච් එකක් ගියේ සුපිරි ඇත්තට මරු දන්නවනම් යා අනික අර සර්ටත් මචන් රෙස්පෙක්ට් කරනවා කොල්ලෙට ඕන ඉස්සරහට ඒක අපි අර නටන්නේ කේසිරිසගේ ක්ලාස් ගිය කාලේ අපි ඔහොම කරා නම් කියන්නේ කේසිරිසගේ පත් ගිය කට්ටිය දන්නවා සීන් එක හොඳයි අපි යා හිනම් මුණක් තියෙනවා හાર્ට් එකක් තියෙනවා හිනම් මුණක් තියෙනවා අපි බලමු මගේ කෙල්ලයි වෙන කෙල්ලොයි බලමු දැන් කවුද උත්තනේ මගේ කෙල්ලද වෙන කෙල්ලෝ කවුද අපේ කෙල්ලෝ නම් වෙන්නේ මචං අර කොට කල්ලි වක්ක දැන් ඉන්න જાති අපේ කෙල්ලෝනේ අපි හොයන්නේ එහෙම જાති කෙල්ලෝනේ ඔව් අර જાති අවුලක් නෑ අවුල් අවුල බෑ මේ જાතිය තියෙන වැඩේ කාමද මේක පොඩ්ඩක් අර ට්‍රස්ට්වර්දි රියල් අර අනිත් එක පොඩ්ඩක් අර ඕනවට වඩා සෝබනශීලී අර ජජින් නෙමෙයි අවුල නෑ ජජින් නෙමෙයි තැනට සුසු විදියට අදනවා නම් හරි ලොකු සෝබන නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් නම් එහෙම ඉන්න බෑ කියන්නේ පොඩි අවුලක් තියෙනවා මොකක්ද තියෙන අවුල කියන්නේ එහෙම ඉන්න බෑ කියන්නේ කෙල්ලට මෙහෙම ඉන්න බෑ කියන්නේ කෙල්ලෙක්ට මේ කෙල්ලට අවුලක් නෑ නේ කම්පියුටර් පිට ඉන්නනේ පාරේ කතේ තියාගෙන හරිද ඕක නෑ කියන්නේ මොකක්ද තියෙනවා මොකද වෙන්නේ ෂෝ ඔෆ් එක නේ ඊට පස්සේ ෂෝ ඔෆ් එක වැඩි නම් මොකද වෙන්නේ ඒක අපිට මේන්ටෙනන්ස් එකට අමාරු නෑ ඊටත් වඩා වෙන එකක් තියෙනවනේ මොකක්ද අවුල ගෙදර තියන්න බෑනේ ඕනේ
ඕමකයි ප්‍රශ්න යන එක්කෙන යනවා යන එක්කෙන යනවා යනයට අයන්නේ කොරහ බිඳගෙන සුද්ද අපි ඇඟිලගේ මල්ලියෝ මගේ යාළුව ගාවට එක්කන් ගියාම උදාන සී රැවුලෝ නේද ඔව් රැවුල් බලමු කවුද බං මේ ඉන්නේ අපේ මල්ලි දර්ශන අඩ උඹ වගේම හිතා බැමිනිිය දරුණු වගේ හැබැයි දරුණ මේ අපේ කොල්ලො ටිකක් කරන වැඩක් කොල්ලොටික පොට වැඩි දිගට කරගෙන යනකම් කන්සිස්ටන්සි අදාගන්නකම් අපි හිටිය පොඩි එක්ස්පෝසයක් කරන්න අපි දිගට මරන්න ඉතර තියෙනවා කොල්ලොටිකත් ලස්සන මච්චක් ගාගෙන යනවා රැවුලෝ ඉතින් පල්ලෙ ටැක්කරල ඇති ගිල බලන්න අපේ යාලෝ ටිකක් සුපිරි පනිකටටියක් හදාගෙන ෆලෝ කරන්න යාලගේ පසන කවන්තියෙන් දන්න යුනෝ සීන් එක ටැලන්ටඩ් කොල්ල ටික තැනක් දෙන්නවා හරි අපි අංගිලක විඩිය ප්‍රසා වැඩේ කරගෙනවා ගෑන්ලමකින්නවා හිනාමුණකුත් තියෙන අපි බලමනේ අපිට තමයි කොල්ලො සෙට්ටෙන් ඇත්තේ අපිත් අරි උරතල් නෑ උරතල් අපි රැපිරෙන්න ආදරය කලානේ උරතල් නැක්කන් නෑ මෙහෙම ඇත්තරම එයාලට තමයි කවුරුත් නැත්ති අපිට නඉන්නවන උදලා අපි බැඳල අපි බැඳල බැඳලන ඇත්තරම් ගල්ට දෙන්න කියන තව බොරු තනිකට යාල නෑ මං ඇත්ත කියන්නම් කාරිත මට ගෙවර ගිහාමට වයිෆින්නවා කැම්පස් ගිහාමට ගල්ෆන්ගන්නවා එතකොට පාරයනකුට ඒ ඔෆිස්යන අක්කගෙනකින්න මට ඉන්න ගොඩක්කින්න බොරු කියල බොරු කියල ඇත්ත කියන්න මේ ඇත්ත හරි ඉතින් මටත් ඉන්න හරි ඒම ගොඩක් ඉන්න අපිට හරි ඉති අපිට අපිට කරන්න හරි ඉතින් ඔයාලා බලන්න වාල බල තනිකට යාලා මෙන්සන් කර අවුලත් නෑ හුරතල් වෙන්න යාල අපි යනවා බල හුරතල්ලනවා අපිත් මේ එහෙම නෙමේ ලක්ෂණ ගෑන්ලමේ ඇත්තර ලස්සන කියල්ලම අපි කමක් නෑ නැගපුදේ බල්ලු දෙනකින් අබල මෙච්චර දුර කවදාකවත් ඇවිල්ලා නැතුව ඇති නේද ගමහල බැද්දේ දර කඩන්න ගියාට මෙච්චර දුර කැලේන්නේ අහවල් කාරියකට පිට්ටුවට කුඹි නගී කමක් නෑ ඔය නැගපුදේ තේරවිල ලේපා මුද පිට්ටුවට කූමි නැගෙන ඔහි නැගපුදී ඔකතම තේර ඔහි නැගපුදී මට තේර මොක දර්ථක ලුණු මට එක ලිහන්න තේරෙන්නේ ඉස්සර කාලේ කැලේකට ඉඳලා කෙල්ලෙකුයි කොල්ලෙකුයි මිනිහානවා මෙච්චර දුර කැලේ ඇවිල්ලා තියෙනවා අහවල් කාරියටයි මෙච්චර දුර එන්නේ කියලා ඊට පස්සේ කෙල්ලම කියනවා පිට්ටුවට කූමි නගිනවා කියලා මිනිහා කියනවා ඔහි නැගපුදී තේරුම ඔයාලා ඒ තේරවිල්ල ලෙහන්න ඒක තමයි දවසේ චැලෙන්ජ් එක මොකද්ද පිට්ටුවට කූමි නගින්දී ඇයි ඔහෙ නැගපුදින් කියලා කිව්වේ හරි උත්තරේ කමෙන්ට් ඇයි ඔහෙ නගින්න දුන්නේ ඇයි නගින්න දුන්නේ ඔන්න ඒක ප්‍රශ්නේ හරිද අපි යනවා ඊළඟ වීඩියෝ වැඩි කතා කරන්න ඕන නෑ මේවා කියලා අපි යනවා ඊළඟ වීඩියෝ දකින හැම කෑල්ලම ටෝක් කරන්න යන මගේ මෝඩ යාළුවෝ අපි බලමු අන්තර්ජනීය බං මොකක්ද වෙන්නේ අයියෝ මේ සිත් නෑ මේ රට හදන්න මේ රට හදන්න බැරිවෙන්න හේතුවත් මෙයාලා රටේ ඉන්න කෙල්ලෙත් ඉන්න දෙන්න නැත්තේ මෙයාලා මචං බස් වල යනකොට මචං ඔය බලු වැඩි දැන් කොල්ලෝ නෙමෙයි කරන්නේ ඔය වයසක සෙට් එකම ඔය සීන් එකේ
වැඩන්නේ කතා කරලා ඒක බං අර තමන්ගේ නංගිට කෙල්ලට අම්මට අක්කට එන්න ඕන. මචං වයසට ගිහිල්ලා ට්‍රැක පැනලා තියෙන ওই ජෙනරේෂන් එක මාර අවුල්. පොඩ්ඩක් ඒ කියන්නේ අපේ ගොල්ලෝ සෙට් එක මේ වගේ සීන් එකක් දැක්කොත් නම් මචං දීපන්. ඔව්. වයස බලන්න එපා පොඩි කණේ පාරක් කරපයි. එහෙම මේ එහෙම නෙමෙයි. අන්තරාට ටැක් එකක් ගොස් අපිට නඩු කනට පොඩි ටච් එකක් දෙන්න. පාඩම. ඔව්. එහෙම එකක් කරපුවාම නිකන් මෙහෙම එකක් වෙනවා කියලා වගේ එකක් මතක හිටින්. ඒ කියන්නේ අනිවාර්යෙන් කියන්නේ මේ ගෑල්ලා මේ පස්සේ අන්කම්ෆර්ටබල් විදිහට සමහරලාට කෙල්ලෝ කියන්න බයයි බං. ඔව්. එහෙම අන්කම්ෆර්ටබල් විදිහට යනවා දැක්කොත් උඹලා පොඩ්ඩක් ෂේප් එකේ කතා කරලා බලන්න මොකක්ද. අනිවාර්යෙන්. මොකක් කරේ අවුලක්ද? ඔව්. කින්න මන්දියල පොඩ්ඩක් බිය චීලා යන්න. ඔව් බිය චීලා යන්න. චීලා එහෙමයි. අපි යන ඊළඟ වීඩියෝ එක. හાર્ට් එකක් දාලා තියෙනවා. හිනා මොනිකුත් එක්ක. බලමු. අනේ උඹේ පාගුනේ මන්න. ආගන්නේ ආරම්භ කරෝ මේ වීඩියෝ එකේ. මෙදින්නේ දැන් ආවේ. නෑ හොඳයි අවුල. ෂිට්. අද දවසේ ප්‍රශ්න මොකක්ද? ඒ මොකද්ද? නෑ ඒ නංගිගේ වයස දාන්න කමෙන්ට් එකක් ගෙස් කරලා. ඒ මොකද්ද උන්සහය නංගි? ඔයාගේ වයස දාන්න. ඒ නංගිගේ වයස. අර හිතේ ඉතින් දාන්නනේ. ගෙස් කරන්න බලමු. අපි යමු. වීඩියෝ ඉවරයි. නෑ ඇත්තටම සතුටුයි. හරිද හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඔයාලා ලොකු තැනකට මේ channel එක අරන් එන්න හදනවා කියලා පේනවා. අපි 10k ටාගට් කරගෙන දැන් වැඩ කරන්නේ. Facebook එක ගිහින් තියෙනවා, TikTok එකේ ලක්ෂ එනවා, Instagram එකේ රිච් එක ඇදලා තියෙනවා. ඒකේ following base එක ඇදීගෙන යනවා. ඒක following number එක එච්චර අවුලන්නේ හරි. Instagram වල මේ YouTube එකේ සිද්ධිය තියෙනවා. ඔයාලා YouTube එක පොඩ්ඩක් වගකීමක් ගන්න මේ වීඩියෝ share කරන්න. හරි අඩුයි මේ. ඔව්. පොඩ්ඩක් දැනෙන්න තේරෙනවනේ ඔයාලා මේක බලන්න. 5% share ගන්න GB 5ක් දෙනවා අපි data. මුන් ඒවන share කරනවා මේවා තමයි share ගන්න. එයාට මේ කොල්ල දෙන්න එක එකදලා මැච් එකක් ගහන්න ගියාම Facebook එකේ උන්ටත් මේ ඇත්තට හිනානවා බොරුවට හිනානවා වෙන වැඩ නෑ නේ උඹලට. කුචි කවාගෙන හිනාන්න වෙලා දෙන්නේ උඹලා දාන වීඩියෝ එක තමයි. අපිට වීඩියෝ හදලා රියැක්ට් කරන්න කියලා අදාගෙන රියැක්ට් කරන්න කියලා කියන්නේ. උඹලා මේවට උඹලා දාන්නේ හිනා යන්නේ. අපි හිතුනුත් හදමු. අද ඊළඟට මේ ඔක්කොම හරියට ඊළඟට මීම් හදනවා උඹලට. හදලා ඒවට අපි හිනා යනවා දැනගන්න. මේ මචං එහෙමයි. ඔයාලට පුළුවන් අම්මවා මේකට ජොයින් වෙන්න කියලා යට group එකේ link එක තියෙනවා. ගිහිල්ලා Facebook එකේ meme share කරන්න. Facebook එකේ පස් වෙලා තිනවා. Facebook එකෙන් නම් මේ වීඩියෝ බලන්න ආවේ. ඇත්තටම සතුටුයි. එතකොට podcast එක ඇවිල්ලා තියෙනවා. ගිහින් බලන්න. එච්චරයි ඉතින්. you know nothing. description එකේ කරන්න ඕන ඔක්කොම ටික link ටික දාලා තියෙනවා. ඒවට ඉහළ සපට ගන්න click කරලා එකින් එක follow කරන්න තියෙන්නේ. ඊළඟ තමයි තව පොඩි දෙයක් add කරන්න තියෙනවා. TikTok එකේ ලක්ෂ ගහන්න යනවා. පොඩි support එකක් දෙන්න. ඔයාලා ඊළඟ පොඩ්ඩක් බලන්න. කරේ කොල්ලෝ ලක්ෂිත් අපි තුන්වෙනි account එකේ මම ලක්ෂිත් කරන්න ඕනවට තාම පේනවනේ YouTube එක දහදා කරගන්න කැමරාව ඉස්සරහා උච්චරක් වුණාට එළියම සෑහෙන කතා ටිකක් අහගන්නවා. හරි. තුන්වෙනි account එක මම ලක්ෂිත් ගේන්න. එහෙනම් මේ අපි එකතු වෙලා සෑහෙන දෙයක් කරන්න තියෙනවා මේ. ඔයාලා මේ support එක මදි ඈ YouTube community එක. කමන්නේ. එහෙනම් අපි මේක ඉවර කරමු දැන්. අපිට හම්බෙන්නේ. යාලා හිටියත් නැතත් අපි වීඩියෝ දානවා. උඹලා බලපල්ලා. හරි. අපි යන් එනවා. එහෙනම් ජය වේවා. ජය වේවා.